මචන් නිමල් උඹ විතරයි බං මට ඉන්න එකම හොඳම යාළුවා. මට ලොකු උදව්වක් ඕන බං. මොකද මචං සිරාම වුණත් දාගෙන මොකද්ද වෙන්න ඕන? අම්මප කියන්නත් ලැජ්ජයි බං. මේ දවස්වල අතේ සතියේ නෑ. පඩි වැටෙන්න තව සතියක් තියෙනවා. මට රුපියල් 5000ක් දීපන්කෝ. ලබන මාසේ පඩි වැටුණ ගමන් දෙනවා. සත්තයි. උඹ ගිය මාසෙත් ඕකම කියලා 2000ක් ගත්තනේ කසොන්. තාම දුන්නේ නෑනේ මට ඒක. අයියෝ ඒක අමතකුණානේ මචං. මේ පාර 5000යි ගිය මාසේ 2000යි ඔක්කොම එකතු කරලා 7000ම ලබන මාසේ පළවෙනි උදේම දෙනවා. ඔබ මාව විශ්වාස කරපන්කෝ. හරි හරි. යාළුවෝ වුණාම උදව් කරන්නත් එපා. ඔන්න මම උඹේ account එකට රුපියල් 5000ක් දැම්ම එහෙනම්. බලපන්කෝ මැසේජ් එකක් ආවද කියලා. ඒ නිමල් මොකද්ද බං මේ? ඔබ මට එවල තියෙන රුපියල් 3000ක් නේ. 5000ක් කිව්වමයි බං රුපියල් 3000ක් කියවන්නේ. ඉතින් උඹ කිව්වනේ බල ලබන මාසේ මුලදී මට ගිය මාසේ 2000ත් එක්කම ණය එකතු කරලා දෙනවා කියලා. ඔව් ඉතින් ඉතින් මචං මම උඹ මට දෙන්න තියෙන මේ 2000ක් කපාගෙන ඉතුරු 3000 තමයි දැන් ඔය උඹට එව්වේ. දැන් උඹ ලබන මාසේ මට 5000ක් විතරක් දුන්නම් ඇති. මම මාළ මොරකාරයනේ.